ඉතින් කොහොමද යාළුවනේ? ඔන්න එහෙනම් අපි අද ආවා ස්වලෝට් ස්ටාර් කතාමාලාවේ 203 වෙනි එපිසෝඩ් එක අරගෙන. මේක බලන හැමෝටම සුබ දවසක්. වගේම මිස්ටර් AI ඩොංගුවා ඔයාලට ආයුබෝවන් කරනවා. ඉතින් කටහඬේ අවුල්ගෙන හිතන්නටිව අපි කතාවට බහිමු මගේ යාළුවනේ. ඔයාලට මීට කලින් කතාවේදී අපේ ලුවෝෆෙන් සයිෆා අධිරාජ්‍යයත් එක්ක ගනුදෙනු කරලා එයාගේ පුහුණු වීන් කරලා මූන් විස්ඩම් කේපුම සහ ස්ටාර් ඩයග්‍රෑම් ප්‍රහාරය දෙවෙනි මට්ටමට ගේන්න සමත් වුණානේ. ඒ අතරේ තමයි බෝවා අධිරාජයාගෙන් ලුවෝෆෙන්ට නිර්නාමික වර්චුවල් උපකරණය ඉල්ලලා ආරාධනාවක් ලැබුණේ. ඉතින් වැඩි කතා නැතුව අපි යමු අද කතාවට. කතාව පටන් ගන්නේ බෝවා අධිරාජයා ලුවෝෆෙන් එක්ක මේ උපකරණය ගැන කේවල් කරන විදියෙන්. බෝවා මුලින්ම ලුවෝෆෙන්ට ඉහළ මට්ටමේ නිදානයක් දීලා එකට නිර්නාමික වර්චුවල් උපකරණයක් ගන්න හැදුවත් අපේ කොල්ලා ඒකට කෙලින්ම බැහැ කිව්වා. ඊට පස්සේ බෝවා තවත් නිදානයක් එකතු කරා. ඒත් ලුවෝෆෙන් කැමති උනේ නෑ. අන්තිමට බෝවා අධිරාජයා නිදානයන් දෙකක් දීලා එක වර්චුවල් උපකරණයක් විතරක් ඉල්ලුවා. බෝවා කිව්වා මේ අයිස් සිරගෙදර වටිනා නිදානයන් හොයා ගන්න අමාරුයි. ඒ නිසා මේක වටිනා ගනුදෙනුවක් කියලා. ඒත් ලුවෝෆෙන් දිගින් දිගටම ප්‍රතික්ෂේප කළා. ඉතින් මචන්ලා බෝවාට හොඳටම කේන්ති ගියා. එයාගේ බලවත් ඕරා එක නිකුත් කරලා ලුවෝෆෙන්ට තර්ජනය කළා. උඹ මේක නොදුන්නොත් මම උඹව මාරනවා කියලා. බෝවා තර්ජනය කරද්දි ලුවෝෆෙන් hina වෙලා මෙහෙම කිව්වා. උඹ මාව මැරුවත් වැඩක් වෙන්නේ නෑ. මොකද මේ උපකරණය සක්‍රිය කරන්න මගේ අවසරය ඕන. අනික උඹට මාව මරන්න බෑ කියලා ලුවෝෆෙන් අභියෝග කළා. ඒ වෙලාවෙම ලුවෝෆෙන් තමන්ගේ දෙවනි මට්ටමේ මුද්‍රා තැබූ තරු වස්තුවේ රන්වන් ඕරා එක නිකුත් කරලා බෝවාට හොඳටම සැරකලා. මේ දෙන්න අතර විශාල බලාරගලයක් එදි වුණා. ඊට පස්සේ බෝවා නිකම්ම යටත් වුණා. ඊට පස්සේ බෝවා තමන් ළඟ තියෙන වටිනාම වස්තුව, ඒ කියන්නේ මෘගදේව ටෝකනයක්, බීස්ට් ගොඩ් ටෝකනය පිරිනැමුවා. මේක මුතුන් මිත්තන්ගේ දෙවිවරුන්ගේ පාසලෙන් ඇන්සෙස්ට්‍රල් ගොඩ් ස්කූල් ආපු එකක් කියලා බෝවා කිව්වා. ලුවෝෆෙන් වහාම බාබටාගෙන් ඒ ගැන විස්තර ඇහුවා. බාබටා කිව්වා මුතුන් මිත්තන්ගේ දෙවිවරුන්ගේ පාසල කියන්නේ විශ්වයේ උපතත් එක්කම වගේ පරණ ඊටාම ප්‍රභූ වංශයක්. එයාලා ජාතිවාදී ගැටුම් වලට සම්බන්ධ වෙන්නේ නැති නිසා හැම ජාතියක්ම එයාලට ගරු කරනවා. ඒ පාසලට ඇතුල් වෙන්න පුරුවන් සුපිරිම දක්ෂුන්ට විතරයි. මුළු සමාජිකයෝ ගාන 3000ක් වගේ පොඩි ගානක් වුණත් හැමෝම එලයිට් සටන් කරුවෝ. බාබටාට අනුව බෝවා දෙන මේ මෘගදේව ටෝකනය ඒ පාසලට සම්බන්ධ වෙන්න පුරුවන් ඉහළම මට්ටමේ ටෝකනයක්. ලුවෝෆෙන් දැන් මේ ගනුදෙනුවට කැමතියි. ඊට පස්සේ බෝවා කිව්වා උපකරණය මුලින්ම දීලා ටෙස්ට් කරන්න ඕනේ කියලා. ලුවෝෆෙන් ඒකට කැමති වුණා. ලුවෝෆෙන් උපකරණය දුන්නාට පස්සේ බෝවා ඒක ටෙස්ට් කළා. ඊට පස්සේ බෝවාට හොද්දටම කේන්ති ගියා. මොකද ඒක වර්චුවල් ලෝකයට සම්බන්ධ වෙන්නේ නැහැ. තියෙන්නේ ලෝකල් නෙට්වර්ක් එකක් විතරයි. ලුවෝෆෙන් hina වෙලා කිව්වා ෂුවර් එකටම මම කොහොමද කෙලින්ම වර්චුවල් ලෝකයට සම්බන්ධ වෙන්න දෙන්නේ? එහෙම දුන්නොත් උඹ එළියේ ඉන්න උඹේ කට්ටියට මෙසේජ් එකක් දාලා මෘගදේව ටෝකනේ නොදී මාව රවට්ටලා පැනලා යයි. ලුවෝෆෙන් කිව්වා බෝවාට වර්චුවල් ලෝකයට සම්බන්ධ වෙන්න ඕනේ නම් මුලින්ම ටෝකනේ දෙන්න ඕනේ කියලා. ඒත් බෝවා කිව්වා එහෙම වුණොත් ලුවෝෆෙන් ටෝකනේ අරගෙන පැනලා යයි කියලා. ඉතින් යාළුවනේ මේ දෙන්නම බය වෙලා හිටියේ රවට්ටයි කියලා. ලුවෝෆෙන් ඒකට හයියෙන් hina වුණා. අපේ කොල්ලා ඒක විකුණ ගන්න බැරි කමක් නෑ අරගේ ආඩම්බරෙන් හිටියා. උඹට ඕන නැස්තන් කමක් නෑ. මම යනවා කියලා ලුවෝෆෙන් කිව්වා. ඒ වෙලාවෙම අපේ කොල්ලා බෝවාට විහිළුවක් කළා. උඹට මෘගදේව ටෝකන් තිබ්බත් වැඩක් නෑනි. උඹ තාම මේ සිරගෙදරනේ ඉන්නේ. බෝවාට තේරුණා මේ විවාදයේදී Tamanට දිනන්න බෑ කියලා. එයා පරාජය පිළි අරගෙන ටෝකනිය ලුවෝෆෙන් දෙන්න එකග වුණා. ඒ තර්ජනය කළා ලුවෝෆෙන් රවට්ටන්න හැදුවොත් අනිත් සිරකරුවෝ එක්ක එකතු වෙලා දඩයම් කරලා මරනවා කියලා. ලුවෝෆෙන් සතුටින් ටෝකනය අරගෙන ඊට පස්සේ බෝවාට වර්චුවල් ලෝකයට සම්පූර්ණ ප්‍රවේශය ලබා දුන්නා. ලුවෝෆෙන් එතනින් ගියාට පස්සේ බෝවා අධිරාජ්‍යයා සතුටින් උඩ පැන්නා. මොකද එයාට අවසානයේ එළියේ ඉන්න එයාගේ වංශයේ සමාජිකයන් එක්ක කතා කරන්න පුළුවන් වුණා. ඒත් මේ බෝවා හිතාගත්තා කොහොමවරි ඒ මෘගදේව ටෝකනය ආපහු ගන්නවා කියලා. මේ අතර ස්කයිවෝල්ෆ් මූලස්ථානයේදී බෝවාගේ ගුරුවරයා බෝවාගෙන් පණිවිඩයක් අරගෙන වහාම ස්කයිවෝල්ෆ් වංශයේ ප්‍රධානියා වන සීරියස් මාස්ටර්ට මේ බව දැනුම් දුන්නා. බෝවා කියන්නේ දක්ෂයෙක්. සීමිත සම්පත් මැද්දේ අයිස් සිරගෙදරදී වුණත්
එයා ඉන්වින්සිබල් එම්පරර් මට්ටමට ඇවිල්ලා තියෙනවා. ස්කයිවෝල්ෆ් මාස්ටර් ඒක පිළිඅරගෙන බෝවාව බේරගන්න තමන්ම යනවා කියලා කිව්වා. ස්කයිවෝල්ෆ් මාස්ටර් විශ්ව මාස්ටර් කෙනෙක් නිසා අයිස් සිරගෙදර ආරක්ෂකයන් දෙන්නවන කොළ නයිට්වරයා සහ දම් නයිට්වරයා විශ්ව වරණීය මට්ටමේ හිටියත් එයාලව පරාද කරන එක ලේසි. ඊට පස්සේ ස්කයිවෝල්ෆ් මාස්ටර් තමන්ගේ අසමසම මාලිගාවේ නිධානය අරගෙන අයිස් හෙල්ස්ටාර් සිරගෙදරට පිටත් වුණා. ඊළඟට අපිට පෙන්නුවේ ඩොකු ජාතියේ සාමාන්‍ය ජීවිතේ. හැබැයි එතකොටම ස්කයිවෝල්ෆ් මාස්ටර්ගේ අසමසම මාලිගාවේ පීඩනය නිසා ලොකු කම්පනයක් ඇති වුණා. කොළ නයිට්වරයා සහ දම් නයිට්වරයා වහාම ගිහින් ස්කයිවෝල්ෆ් මාස්ටර්ට මුහුණ දීලා එයාලගේ ජාතියට කරදර නොකරන ලෙස ඉල්ලුවා. ස්කයිවෝල්ෆ් මාස්ටර් කිව්වා එයා ආවේ එයාගේ වංශයේ සමාජිකයෙක් වන බෝවා සහ එයාගේ කණ්ඩායම අරගෙන යන්න කියලා. නයිට්වරු දෙන්නට මේක ප්‍රතික්ෂේප කරන්න බැරි වුණා. ඒ නිසා බෝවා සහ එයාගේ කණ්ඩායම නිදහස් කළා. බෝවා සතුටු වුණා. ඒත් ස්කයිවෝල්ෆ් මාස්ටර් කිව්වා එයාට අයිස් සිරගෙදර ඉන්න මිනිස්සයාවත් ඕන කියලා. ඒ තමයි ලුවෆින්. කොළ නයිට්වරයා සහ දම් නයිට්වරයා බොරු කියලා සිරගෙදර මිනිස්සු නෑ කිව්වා. ස්කයිවෝල්ෆ් මාස්ටර්ට හොඳටම කේන්ති ගියා. මොකද බෝවා කිව්වා ලුවෆින් ඉන්නවා කියලා. ඒත් දම් නයිට්වරයා කිව්වා කොච්චර තර්ජනය කළත් ලුවෆින්ව දෙන්න බෑ කියලා. මේකින් ස්කයිවෝල්ෆ් මාස්ටර් පුදුම වුණා. දම් නයිට්වරයා ලුවෆින්ව ආරක්ෂා කරන්න මෙච්චර වලිකන්නේයි. මෙතන මොකක් හරි රහසක් තියෙන්න ඕන කියලා එයාට තේරුණා. මේ නිසා ස්කයිවෝල්ෆ් මාස්ටර් ලුවෆින්ව ගන්න ඕනමයි කියලා තීරණය කරලා එයාලගේ ග්‍රහලෝකයට ප්‍රහාර එල්ල කරන්නත් ඩොකු ජාතියේ සමාජිකයන්ට වද දෙන්නත් පටන් ගත්තා. මේ වෙලාවේ කොළ නයිට්වරයා සහ දම් නයිට්වරයා හොඳටම අසරණ වුණා. ඒත් එයාලා ලුවෆින්ව ආරක්ෂා කරන්න ස්කයිවෝල්ෆ් මාස්ටර්ට මුහුණ දෙන්න සූදානම් වුණා. ඒත් ඊට කලින් අබිරහස් හඬක් ඇලිත් ලුවෆින්ව දීපල්ලා කියලා අනකලා. නයිට්වරු දෙන්න එකට කීකරු වෙලා ලුවෆින්ව එළියට ගෙනාවා. දැන් ලුවෆින් ඉන්නේ ස්කයිවෝල්ෆ් මාස්ටර් ඉස්සරහා. ලුවෆින්ට තේරුණා බෝවාව බේරගන්න තමයි විශ්ව මාස්ටර් කෙනෙක් ඇවිල්ලා තියෙන්නේ කියලා. බෝවා වහාම ලුවෆින්ට අනකලා. මෘගදේව ටෝකනේ ආපහු දෙන්න කිව්ලා. හැබැයි යාළුවනි ස්කයිවෝල්ෆ් මාස්ටර් කිව්ව දෙයකින් හැමෝම පුදුම වුණා. එයා දැනගෙන හිටියා ලුවෆෙන් කවුද කියලා. එයා කිව්වා ලුවෆෙන් කියන්නේ ඉහළ මට්ටමේ නිදානයක් පාවිච්චි කරලා එම්පරර් මට්ටමේ හැංගිලා ඉන්න ඩොමේන් මාස්ටර් කෙනෙක්. මේක අහලා කොළ නයිට්වරයා සහ දම් නයිට්වරයා කම්පණය වුණා. මොකද එයාලත් මේක දැනගෙන හිටියේ නෑ. ස්කයිවෝල්ෆ් මාස්ටර් ලුවෆෙන්ව මිනිස් ජාතියේ වටිනා දක්ෂයෙක් විදිහට පිළිඅරගෙන සතුරන්ට එයා තර්ජනයක් නිසා වහාම විනාශ කළ යුතුයි කිව්වා. ලුවෆෙන් ලොකු වෙන්න කලින් මේ ගිනි පුපුර නිවන්න පුරවන් වුණ එක ගැන එයා සතුටු වුණා. ඊට පස්සේ එයා ලුවෆෙන්ව විනාශ කරන්න තමන්ගේ බලය මුදා හැරියා. ඒත් යාළුවනි ඒ තත්පරයටම කොස්මික් නීතියක් ඇවිත් ස්කයිවෝල්ෆ් මාස්ටර්ගේ ප්‍රහාරය නැවතුවා. ලුවෆෙන් බේරුණා. කොළ නයිට්වරයා වහාම ලුවෆෙන්ව ආරක්ෂිත ස්ථානයකට මාරු කළා. මේ කොස්මික් නීතිය ආවේ දහසක් නිදානයන්ගේ ගංගාවෙන් කියලා යාලට තීරුණා. ස්කයිවෝල්ෆ් මාස්ටර්ටත් තීරුණා මේක ප්‍රයිමල් සිටි අධිපතිගේ වැඩක් කියලා. ඊට පස්සේ ප්‍රයිමල් සිටි අධිපතිගේ ඕරායක නිකුත් වුණා. ඒක ස්කයිවෝල්ෆ් මාස්ටර්ගේ ඕරායකට වඩා 10 ගුණයකින් ප්‍රබලයි. ස්කයිවෝල්ෆ් මාස්ටර් විසික් වෙලා ගියා. ඒ පාර ස්කයිවෝල්ෆ් වංශයේ ප්‍රධානියා මගේ ගෝලයාට අත තියන්නේ එඩිතර වුණා නේද කියලා ප්‍රයිමල් සිටි අධිපතිගේ දෙවනි ශරීරයේ එතනට ඇවිත් කිව්වා. ස්කයිවෝල්ෆ් මාස්ටර්ට ඕන වුණා කොහොම හරි ටෝකනේ ආපහු ගන්න. ඒත් ප්‍රයිමල් සිටි අධිපති කිව්වා මේ ටෝකනේ ගත්තේ මගේ ගෝලයාට මරන්න හදපු එකට වන්දි විදිහටයි. මේ වන්දිය නොදුන්නොත් මම උඹේ ගෝලයෝ ටික විනාශ කරනවා කියලා තර්ජනය කළා. ස්කයිවෝල්ෆ් මාස්ටර්ට තීරුණා එයාට කරන්න දෙයක් නැහැ කියලා. එයා ටෝකනේ අත්හැරලා ගෝලයෝ ටිකත් අරගෙන ගියා. ඊට පස්සේ ප්‍රයිමල් සිටි අධිපති අවුරුදු 2000ක් ලුවෆෙන්ව බලාගත්තු කොළ නයිට්වරයාටයි දම් නයිට්වරයාටයි ස්තුති කරලා ලුවෆෙන්වත් අරගෙන ගියා. ඊට පස්සේ ලුවෆෙන් ප්‍රයිමල් සිටි අධිපතියට කතා කළා. එයා කිව්වා එකම විශ්ව මාස්ටර් මට්ටමේ හිටියත් ගුරුවරයාට කොච්චර ලේසියෙන් ස්කයිවෝල්ෆ් මාස්ටර්ව පාලනය කරන්න පුළුවන් වුණාද කියලා. මේකෙන් ලුවෆෙන්ට තේරුණා ඉහළ මට්ටම විතරක් නෙවෙයි නිධානයන් වලිනුත් ලොකු වැඩක් වෙනවා කියලා. ප්‍රයිමල් සිටි අධිපති ලුවෆෙන්ට කිව්වා මෘගදේව ටෝකනය ට්‍රුවාන් මාස්ටර්ට වඩාත් ගැලපෙනවා කියලා. ට්‍රුවාන් මාස්ටර් මෘගදේව මාර්ගය අභ්‍යවකාශය සහ පෘථුවිය අනුගමනය කරනවා. හැබැයි ලුවෆෙන් අනුගමනය කරන්නේ අභ්‍යවකාශය සහ ලෝහ නීතිය. ට්‍රුවාන් මාස්ටර් දක්ෂයෙක් වුණත් මුතුන් මිත්තන්ගේ දෙවිවරුන්ගේ පාසලට ඕන සුපිරි දක්ෂයා නෙවෙයි. ඒත් ලුවෆෙන් කියන්නේ නියම දක්ෂයෙක්. ඒ නිසා ලුවෆෙන්ට මේ වගේ ගැලපෙන ටෝකනයක්
පස්සේ හොයාගන්න පුළුවන්. ලුවෝෆෙන් දෙපාරක් නොහිතා ඒ උපදෙස් පිළිඅරගෙන තමන්ගේ ගුරුවරයා වෙනුවෙන් ටෝකනය දෙන්න තීරණය කළා. මිනිස් ජාතියේ අනාගතය ගැන හිතලා මෙහෙම තීරණයක් ගත් එක ගැන ප්‍රයිමල් සිටි අධිපති සතුටු වුණා. මේක තමන්ගේ ගුරුවරයාට කරන උපකාරයක් කියලා ලුවෝෆෙන් හිතුවා. ලුවෝෆෙන්ගේ මේ ඥානවන්ත තීරණය ගැන ප්‍රයිමල් සිටි අධිපති ඉතාම සතුටු වුණා. හැබැයි යාළුවනේ කතාව මෙතනින් ඉවරයි. ඊළඟ එපිසෝඩ් එකෙන් අපි අලුත් ආක් එකකට යනවා. ඔයාලා හැමෝටම ස්තුතියි. වීඩියෝ එකට ලයික් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. කියන්න ඕන ඔයාලට ළඟදිම රෙනගේඩ් ඉම්මෝටල් කතාව මුල ඉඳන්ම මේකෙන් බලන්න පුළුවන්. See you.